හෙලෝ ගයිස් SL ස්ටුඩියෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද ඉඳන් අපි ඔයාලා කැමතිම movies ඔයාලට අරගෙන එන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි යමු අද අපි ඔයාලට අරගෙන ආව පළවෙනි movie එක බලන්න. ඔන්න අද අපි බලන්න යන්නේ මේ අවුරුද්දේ අලුතෙන්ම රිලීස් වුණු හැවොක් කියන ඉංග්‍රීසි මූවි එක. මේ මූවි එකේ ප්‍රධාන නළුවා විදිහට ටොම් හාඩි රංගනෙන් දායක වෙනවා. ඒ වගේම මේ මූවි එකට 5.9ක IMDb අගයක් ලැබිලා තියෙනවා යාළුවනේ. එහෙනම් අපි යමු මූවි එකට. ඉතින් ගයිස් කතාව පටන් ගද්දිම අපිට ලොකු ට්‍රක් එකක් පෙන්නනවා. හැබැයි මේක පිටිපස්සෙන් පොලිසියෙන් පන්නනවා. පොලිසියත් ලේසින්ගේ මාතරින් නැති පාටයි. ඔන්න මේ ට්‍රක් එකේ කට්ටිය 4 දෙනෙක් ඉන්නවා ගයිස්. කොහොම හරි මේ ට්‍රක් එක හයිවේ එකට දාලා මෙහෙම යද්දි පොලිස් කාර් එකක් මේ ට්‍රක් එක ළඟටම එනවා. එතකොටම ට්‍රක් එකේ හිටිය දෙන්නෙක් ඒ ට්‍රක් එකේ තිබෙන වොෂින් මැෂින් එකක් මේ පොලිස් කාර් එක පැත්තට විසි කරනවා. ඒත් එක්කම මේ පොලිස් කාර් එක නවතිනවා. ගයිස් ඉතින් මේ යාළුවා මේ ට්‍රක් එකත් එක්ක ඔන්න ඔය විදිහට පැන ගන්න. කලින් නවතුණු පොලිස් කාර් එක ළඟට තව පොලිස් කට්ටියක් එන බලද්දී අර පොලිස් කායකයෙක් කෙනෙක්ට හොඳටම තුවාලයි. ගයිස් මේ තුවාල වෙලා ඉන්න පොලිස් නේදාරියාගේ නම තමයි කෝටේස්. ඉතින් මෙයාලා ඉක්මනට මෙතනට උදව් වෙල්ලනවා. ඔන්න මේන් එකයි අපේ කතාවේ මේන් කැරක්ටර් එක. මෙයාගේ නම තමයි වෝකර්. මෙයා මේ වෙලාවේ ෂොප් එකකට ඇවිල්ලා ඉන්නේ යාගේ දුවට උපන්දින තෑග්ගක් ගන්න. ඒ තෑග්ගත් අරගෙන මෙයා එනවා කාර් එකට. යා ඉදියාත් එක වැඩ කරන ඔෆිසර් කාර් එකේ නැහැ. යා ගීලන් එතනම තියෙන ගොඩනැගිලි උඩ තට්ටුවද පේන විදියට එතන පොඩි අවුලක් වගේ එතන ගෙදරක ඉන්න පිරිමි කෙනෙක් යාගේ වයිෆ්ට කරදර කරනවා වගේ. ඉතින් අපේ වෝක එනවා මෙතෙන්ට. යා එනවත් එක්කම අර පිරිමි කෙනා ලිස්සලා පඩිපෙලෙන් වැටෙනවා ගයිස්. වෝක ඔයාට මාංචු දාලා අර පොලිස් ඔෆිසර්ගෙන් අහනවා ඇයි ඔය කාර් එකේ ඉදිය නැත්තේ කියලා. ඒත් එක්කම කාර් එක පාරයිනේ නවත්තලා කියනවා පෙන්නනවා. ඒකේ අර අපි කලින් දැකපු ට්‍රක් එකේ ඉදපු 4 දෙනා තමයි ඉන්නේ. මෙතනින් එකේ ඉන්න එක කෙල්ලෙකුයි කොල්ලෙකුයි බෑග් එකක් අරගෙන යනවා. එතන තියෙන නයිට් ක්ලබ් එකක් වගේ තැනකට. බැලිම් නම් මෙයාලා මත්ද්‍රව්‍ය ජාවරම් කරන අය මේ 4 දෙනාවර ට්‍රක් එකෙන් අරන් ආපු මත්ද්‍රව්‍ය වගේක් විකුණන්න තමයි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. මෙන්න මෙයාට තමයි මෙයාලා මේ ටික විකුණන්න ඇවිත් තියෙන්නේ. මෙයාගේ නම තමයි ජෝයි ෆෝගන්. ඔන්න එතකොටම මෙතෙන්ට වෑන් එකක් එනවා. ඒකේ කළු පාට මාක්ස් එකක් දාගත්තු කෙනෙක් ඉන්නවා. මෙයාගේ නම තමයි චෙන්. මෙයා ජෝයිට තමයි වෙද කරන්නේ. මෙයාට මැසේජ් එකක් එනවා ඉක්මනට ඔතනින් යන්න කියලා. ඒ මැසේජ් එක දෙවන්නේ අර වෑන් එකේ ඉන්න මාක්ස් එක දාගත්තු කෙනා. චෙන් මෙතනින් අයින් වෙනවත් එක්කම අර වෑන් එකෙන් ආපු කට්ටිය මෙතෙන්ට ඇටැක් කරනවා. මේ අතරේ අපේ වෝක එයාත් එක්ක වැඩ කරන පොලිස් ඔෆිසර් එක්ක කාර් එකේ යන ගමන් තමයි ඉන්නේ ගයිස්. මේ ඔෆිසර්ගේ නම තමයි එලි. මෙයාලා හොඳ යාළුවෝ. මෙයාලා මෙහෙම පොඩි chat එකක් දාගෙන යද්දි මෙයාලට පොලිසියෙන් පණිවිඩයක් එනවා. නගරේ තැනක වෙඩි තැබීමක් සිදු වෙලා කියලා. ඉතින් එයාලා ඉක්මනටම එතෙන්ට යනවා. මෙයාලා එන්නේ අර අපි කලින් දැක්ක ක්ලබ් එකට. මෙයාලා මෙතෙන්ට යද්දි එතන ගොඩක් කට්ටියට වෙඩි තියලා මරලා තේනවා දකින්නවා. ඉතින් අපේ වෝකයි යාගේ යාළුවයි එලි එක්ක මෙතන සෝදිසි කරනවා. එලිට මෙතන තිබිලා කළු පාට මාක්ස් එකකේ කෑල්ලක් හම්බෙනවා. ඒ වගේම CCTV වලින් අර මද්ද්‍රව්‍ය ටික අරන් ආපු කොල්ලව දකින්නවා. ඊළඟට වෝක කෑන්තියෙන් වගේ එනවා කෙනෙක්ව හම්බ වෙන්න. මෙයාගේ නම තමයි බෝමාට්. ඉතින් ගයිස් මෙයා තමයි මේ නගරේ නගරාධිපති. වෝක බනිනෝ කෝයාගේ පුතා එයා නගරේ ඉන්න මද්ද්‍රව්‍ය ජාවරම් කල්ලියක දරුණු අපරාධ කරනවා කියලා. අපේ වෝක බෝමාට්ට අර CCTV ෆොටෝස් ටික පෙන්නනවා. පේන විදියට කලින් අපේ වෝක මේ බෝමාට්ට නගරාධිපති වෙන්න ගොඩක් උදව් කරලා දිනවා. බෝමාට් කියලා මගේ පුතාව කොහොම හරි මට ගෙනල්ලා දෙන්න කියලා. අපේ වෝක මං ඔයාට පුතාව ගෙනල්ලා දෙන්නම්. හැබැයි ඊට පස්සේ අපේ ගනුදෙනු සේරම ඉවරයි කියලා මේකට එකග වෙලා මෙතනින් යනවා. ඔන්න ගයිස් මේ නගරේ එක තැනකට කාර් වලින් කට්ටියක් ඉනවා පෙන්නනවා. මේ ඉන්නේ මේ නගරේ ඉන්න දරුණුම ගෑන් ලීඩර් කෙනෙක් ගයිස්. අර ක්ලබ් එකේ වුණු මිනිමැරුමේදී මෙයාගේ පුතාවත් අර කට්ටිය මරලා දාලා තියෙනවා ගයිස්. එයා තමයි අර චෝයි ෆෝගන් කියන්නේ. ඉතින් මෙයා ගොඩක් තරහෙන් තමයි ඉන්නේ එයාගේ පුතා නැති වුණ නිසා. මෙයා මෙතන ඉන්නේ එයාගේ ගෝලයන්ට හොඳටම බනිනවා. වගේම දෙතුන් දෙනෙකු එතනම මරලා දාලා තියෙනවා. ගෑන් ලීඩර් අහනවා එයාගේ පුතාව මරුවේ කවුද කියලා. මෙතන ඉන්නවා අර ක්ලබ් එකේ සිද්ධි වෙලාව එතනින් පැනගත්ත ඩයල් එක. එයාගේ නම තමයි චෙන්. මෙන්න මේ චෙන් කියනවා ඔයාගේ පුතාව මරුවේ නගරාධිපතිගේ පුතා කියලා. මේ අතරේ අපේ වෝක එනවා අර ක්ලබ් එකේ හිටපු සිකියුරිටි කාර්යව හොයාගෙන. මිනිහටත් ගොඩක් තුවන වෙලා බෙහෙත් දාන ගමන් තමයි ඉන්නේ.
අපේ වෝක එයාටත් දෙක තුනක් කැනලා යාගෙන් අහනවා චෝයි ෆෝගනෝ මරුවේ නගරාධිපතිගේ පුතාද කියලා. එතකොට ඒ සිකියුරිටි කෙනා කියලුවා චෝයි ෆෝගනෝ මරුවේ ඒ වෙලාවේ එතෙන්ට ආපු කළුපාඩ මාක්ස් දාගත්තු 3 දිනක් කියලා. ඒත් එක්කම වෝක එනවා හොස්පිටල් එකට. මොකද අර වොෂින් මැෂින් එක වැඩුනේ කාර් එකේ හිටියපු කෙනයි. මෙතන ඉන්න මේ 3 දෙනාම එකට තමයි වැඩ කරලා තියෙන්නේ. මෙතනින් එක්කෙනෙක් ක්වින්ස්ටන්, අනිත් කෙනා තමයි ජේ.කේ. මෙයාලා කට්ටියම කලින් බෝමාට් කියන නගරාධිපතිට තමයි වැඩ කරලා තියෙන්නේ. ඇත් හැබැයි දැන් වෙලා තියෙන සිද්ධියත් එක්ක මෙයාලා ටිකක් තරහෙන් තමයි ඉන්නේ. මෙයාලා දැනගෙන තියෙනවා එදා රෑ ට්‍රක් එකේ නගරාධිපතිගේ පුතා තිදලා තියෙනවා කියලා. වෝක ඊට පස්සේ යාගේ තුවන්න මුණු යාළුවවත් බලලා එතනින් යනවා. මේ ඉන්නේ මියා. මෙයා තමයි නගරාධිපතිගේ පුතාගේ කිව්වේ චාලිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මෙයාලා ඇවිල්ලා ඉන්නේ රාහුල් ගාවට බොරු හඳුනුම්පත් පාස්පෝර්ට් වගේ දේවල් හදාගන්න. මේ රාහුල් කියන කෙනා තමයි අපේ මියාව පොඩි කාලේ ඉඳන්ම බලාගෙන තියෙන්නේ. ඔන්න දැන් මියා සහ චාලි මෙතනින් යනවා. අපේ වෝකට මේ වෙද්දි වැඩේ වැරදිලා තියෙන්නේ. මොකද ක්ලබ් එකේ CCTV ටේප් එකෙන් අඳුරගත්තු චාලි ගැන විස්තර අපේ වෝක අනිත් පොලිස් නිලධාරීන්ට කියලා නැහැ. මේ හේතුව නිසා පොලිසිය අය මේ කේස් එක වෝකට බාර දෙන්නේ නැහැ. හැබැයි අපේ වෝක එයාගේ යාළුවා එලීගෙන් රාහුල් කියන කෙනා ගැන විස්තර ඉල්ල ගන්නවා. මේ අතරේ කාර් එකක අපේ නගරාධිපති බෝමාට් ඉන්නවා. මේ වෙලාවෙම බයික් වලින් ආපු කට්ටියක් බෝමාට්ගේ කට්ටියත් මරලා දාලා බෝමාට්ව පැහැරගෙන යනවා පෙන්නනවා. ඔන්න ගාරිස් අපේ වෝක අර රාහුල් කියන කෙනාව හම්බ වෙලා මියා ඉන්න තැන අහගන්නවා. ඔන්න දැන් අපේ මියා යනවා නයිට් ක්ලබ් එකකට. මියාව හිමීට ෆලෝ කරගෙන මෙතනට එනේ අපේ වෝක මියාට හොඳටම බනිනවා. ඔයාලා දෙන්න මාත් එක්ක එන්න. මම ඔයාලව නගරාධිපති, ඒ කියන්නේ චාලිගේ තාත්තා ළඟට එක්කන් යන්නම් කියලා. මේ වෙලාවෙම මෙතනට වෝකගේ ලාළුව වෙන වින්ස්ටන් සහ ජේ.කේ එනවා. මෙයාලට තෝනි කොහොම හරි බෝමාට්ගේ පුතාව මාරලා දාන්න. ඒ වෙලාවෙම මෙතනට අර පාතාල සෙට් එකත් එනවා. ඔන්න ගායිස් දැන් මෙතන ලොකු ෆයිට් එකක් යනවා. එතකොටම මෙතනට රාහුල් එක්ක චාලි එනවා. මෙන්න මෙතනදී අපේ මියාව බේර ගන්න ගිහින් අපේ රාහුල් මෙතනදීම මැරෙනවා ගයිස්. ඔන්න ඔය විදිහට හරිම අමාරුවෙන් අපේ වෝක චාලි සහ මියා මෙතනින් පැන ගන්නවා ගයිස්. අපේ වෝක එලීට කෝල් කරලා කියනවා ඉක්මනට හොස්පිටල් එකට යන්න ගිහින් අපේ යාළුවා කෝටස් ගැන බලන්න කියලා. මේ ඉන්නේ අපේ වෝකගේ යාළුවා වින්ස්ටන්. අර මැරණු චෝයි ෆෝගන්ගේ ගෝලයා චෙන් එක්ක හව්වෙලේ තමයි මෙච්චර කාලයක් වැඩ කරලා තියෙන්නේ. කොහොම හරි චෙන් මේ වෙලාවේදී අර ස්පිරිතාලේ ඉන්න අපේ කෝටස්ව මරලා දානවා. මේ වෙලාවෙම මෙතනට එන එලි චෙන්ව අල්ල ගන්නවා. ඒත් එලි පරක්කු වැඩි. මේ වෙද්දි කෝටස් ජීවතුන් අතර නැහැ. ඔන්න දැන් අපේ වෝකේට්ලු පිරිස කැලාවක් මැද්ද තියෙන ගෙදරකට ඇවිල්ලා නගරාධිපති බෝමාට්ට කතා කරනවා. හැබැයි බෝමාට් මේ වෙද්දි ඉන්නේ අර ගෑන් ලීඩර් ළඟ. ඒ කියන්නේ කලින් නගරාධිපති බෝමාට්ව පැහැරගෙන ඇවිල්ලා තියෙන මේ ගෑන් එකේ අයම තමයි. ඔන්න ගයිස් චෙන්ව හොයාගෙන වින්ස්ටන් එනවා. අපේ එලි චෙන්ව අල්ලගෙන තමයි ඉන්නේ. ඒ නිසා එලිට වින්ස්ටන් වයි එයාගේ යාළුවා ජේ.කේ වයි මේ වෙලාවේදී අල්ල ගන්න පුළුවන් වෙනවා. ඔන්න එකපාරටම අපේ වෝකේ ඉන්න තැනට දැන් අර පාතාල සෙට් එක ඇවිත් වෙඩි තියන්න ගන්නවා. මෙතන ලොකු ෆයිට් එකක් යනවා ගයිස්. මෙතනදී අපේ වෝක හොඳටම ෆයිට් කරලා ඩවුන් වෙනවා. ඔන්න ඉතින් මෙතනට අර ගෑන් ලීඩර් එනවා. එයා බෝමාට්වත් එතනට එක්කන් ඇවිල්ලා ගන් එකක් දීලා කියනවා එයාට එයාගේ පුතාව, ඒ කියන්නේ චාලිව මරන්න කියලා. මොකද පාතාල කල්ලියේ නායිකාවට එයාගේ පුතා මරණ එකේ වන්දි විදියද බෝමාට්ගේ පුතාවත් එයාගේ අතින්ම මරන්නයි ඕන. ඔය අතර එකපාරටම අපේ එලි මෙතනට එනවා. චෙන් වයි වින්ස්ටන් වයි අල්ලගෙන. මෙතනදී එලි කියනවා අර පාතාල නායිකාවට ඔයාගේ පුතාව මැරුවේ චාලි නෙවෙයි. චෙන් තමයි ඔයාගේ පුතාව මැරුවේ කියලා. අන්තිමට ඇත්තටම මේ මිනිමැරුම පිටිපස්සේ ඉඳලා තියෙන්නේ චෙන් තමයි. චෙන් කියනවා ගෑන් ලීඩර්ට "ඔව් මම මේ වැඩේ කරේ. ඒත් ඔයාගේ පුතාව මැරුවේ වින්ස්ටන්" කියලා. චෙන්ගේ ලොක්කා ඒ කියන්නේ ගෑන් ලීඩර් එක්ක චෙන්ට ලොකු තරහක් තිබිලා තියෙනවා. ඒක නිසා තමයි චෙන් වින්ස්ටන්ට් වයි යාගේ ආලුව ටිකයි දාලා මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර ක්ලබ් එකද කළු පාට මාස්ක් දාගෙන නැවිත් ඒ මර්ඩර් එක කරලා තියෙන්නේ වින්ස්ටන්ට්. ඔන්න ගයිස් මේ වෙලාවේදී අපේ එලීගේ අතේ තියෙන ගන් එක එකපාරටම ගඩා ගන්නවා එතන ඉන්න ජේ.කේ.
මෙයා ගන්න එකෙන් චාලිට වෙඩි තියනවා. ඒත් එක්කම චාලිව එකපාරටම බෝමාට් ඇවිල්ලා කවර් කරගන්නවා. ගායිස් මෙතනදී වෙඩි විදින බෝමාට් මෙතනදීම මැරෙනවා. මේත් එක්කම නැගිටින අපේ වෝක ගන්න එකකින් මේ පැත්තට වෙඩි තියනවත් එක්කම කට්ටිය ආයෙත් ෆයිට් කරගන්නවා. මේ වෙලාවේ අපේ ගෑන් ලීඩර් චෙන් අතින් මැරෙනවා. ඒත් එක්කම වින්ස්ටන් චෙන්ටත් වෙඩි තියනවා. ගයිස් වින්ස්ටන්ගේ යාළුවා එලියට වෙඩි තියන්න ලෑස්ති වෙද්දිම චාලි ජේ.කේ.වර් දරුණු විදිහට මරලා දානවා. මේ අතරේ වින්ස්ටන් ඒ ළඟ තියෙන කෝච්චි පාරක් දිගේ දුවගෙන එතනින් පැන ගන්න හදනවා. වින්ස්ටන් කෝච්චියට නේග ගන්න හදනකොටම යාව පන්නගෙන ආව වෝක වින්ස්ටන්වත් වෙඩි තියලා මරලා යාවත් ඉවර කරනවා. මේ සිද්ධිය අපේ එලිත් දකිනවා. අන්තිමට එලි තුවන වෙලා ඉන්න චාලිවයි මියාවයි වෑන් එකකින් එතනින් යවනවා. හොඳටම තුවන වෙලා ඉන්න අපේ වෝක එතන වැටිලා ඉන්නවා. ඒත් එක්කම මෙතනට පොලිසියෙන් එනවා පෙන්නනවා. මේත් එක්කම මේ කතාව මෙතනින් ඉවර වෙනවා ගායි. ඉතින් මේ තමයි ගයිස් අපේ channel එකේ පළවෙනි වීඩියෝ එක. මෙන්න මේ වගේ සුපිරිම මූවි බලන්න ඔයත් කැමති නම් අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම set වෙලා ඉන්න. ඒ වගේම අපේ channel එකෙන් දෙවනියට ඔයාලට අරගෙන එන්න ඕනි මූවි එකකුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් bye guys. තවත් අලුත් මලුත් මූවි එකකින් ඉක්මනටම හම්බ වෙමු.